තාමත් අපේ ලංකාව ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවත් ඇමරිකාවට හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඒ දේශපාලනේ තියෙනවානේ. ඔව්. නැති දෙයක් නැහැ. ඉතින් ඒකින්ද ඒවා ඒ දේශපාලනේ පොඩ්ඩක් ඉස්සරහට ආවම ක්‍රීඩාව පොඩ්ඩක් පස්සට යනවා. අපි හරි අභිමාණයෙන් කතා කරන මේ ජයග්‍රහණයක් ඒක ශ්‍රී ලාංකික කියන්නේ හැමෝම. ඉතින් අපිට නිකන් අද ඊයේ වගේ හිතෙනවා මේ 96 වර්ල්ඩ් කප් එක වීල්ස් වර්ල්ඩ් කප් එක අපිට මැවිලා පේනවා. අපි මෙහෙම කතා කරනකොට අපිට මැවිලා පේනවා. අද හුඟක් මට පේන්නේ අද ක්‍රිකට් වල අපි පස්සට යන්න හේතුව තමයි අපේ ස්කිල් එක අපි හරිම බ්ලෙස්ඩ්. අපි අපේ රට ඕන තැනකින් ඕන ප්ලේයර් කෙනෙක් ගත්තොත් එයාට ලංකාවට ක්‍රීඩා කරන්න පුළුවන් එච්චර ටැලන්ට් ස්කිල් එකක් තියෙනවා. හැබැයි අපිට නොලෙජ් එක කියන එක තමයි අඩු තරගයක් දිනන්න ඕනේ නොලෙජ් එක. දැන් ඉතින් අපි සින්දු කියනවා මේක ඇතුලේ රටේ ජාති කියනවා. ඉතින් මට ෂන් මෙහෙම කළා ඇඟිල්ලෙන් ඇනලා කිව්වා මොකද මහා කියලා මම මෙහෙම හැල්ලා හසි මේක තමයි අපේ පටන් ගැනීම සහ අවසාන. අමාරු මෙන්ස් ක්‍රිකට් හදන්නද විමන්ස් ක්‍රිකට් හදන්නද? එහෙම පස්සට වැටීම ගැන ඉතින් අපි හැම කෙනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට. අපි කනගාටුවෙන් හිටියේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න පුළුවන්ද? ඇත්තටම ඇයි බැරි? සචිනි සීලවර්ධන දැන් ගිය සතියේ මම කතා කරා අප්සාරි සිංහබාහු තිලකරත්න අපේ ආදරණීය චරිතයත් එක්ක. ඉතින් අප්සාරි අක්කත් එක්ක විතරක් කතා කරලා හරියන්නේ නැහැ. මේ චරිතයත් එක්කත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. නම කිව්ව ගමන් නොදන්න කෙනෙක් නැහැ අප්සාරි අක්කා වගේ. මේ තමයි අප්සාරි අක්කගේ ආදරණීය සැමියා අපේ ලංකාවේ 96 වර්ල්ඩ් කප් එක ලංකාවට දිනලා දෙන්න ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරපු හෂාන් තිලකරත්න. අයිබෝන් කිලි. ගොඩාක් කාලයකට පස්සේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඇමරිකාවේ ඉඳලා උන ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මට මුලින්ම කියන්නකෝ ඇමරිකාවට ගිහිල්ලා මොනවද කරේ? ඇයි ඇමරිකාවට ගියේ එකපාරට? ඔව් මේ මම බංග්ලාදේශ වල වැඩ කරා විමන්ස් ක්‍රිකට් එකත් එක්ක අවුරුදු 3ක්. ඒ 3 වැඩ කරලා ඊට පස්සේ මට ඇත්තටම පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනකම තිබුණා ප්‍රොෆෙෂනල් කෝචින් වලින්. මොකද කෝචින් කියන්නේ හැමතිස්සෙම එක්ස්පෙක්ටේෂන්ස් හයි නේ. හැමතිස්සෙම දිනන්න ඕනේ. ඉතින් ඔක හැමතිස්සෙම කරන්න බෑ. අපිටත් මේ අපේ වයසත් එක්ක ටිකක් අපිට පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. ඉතින් මේ බ්‍රේක් එක ගන්න මම හිතුවා පොඩි තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කෝච් කරනවා. එතකොට පොඩ්ඩක් මගේ අවුරුද්දක් දෙකක් කෝච් කරනකොට ආයෙමත් මට අවශ්‍යතාවයක් එයි මේ කම්පිටිටිව් කෝචින් වලට එන්න. ඉතින් ඒකෙන් තමයි තීරණය කරා වර්ජිනියා වලට යන්න USA වල. එතන මට ඇකඩමි එක වැඩ කරා. ඊට පස්සේ ඒකෙන් මම මාස 6ක් 7ක් වැඩ කරනකොට මට මේ ලොකු අත්දැකීමක්. මම කවදාකවත් ඇකඩමි එකේ වැඩ කරලා නැහැ. මේ පොඩි බට්ටොත් එක්ක අවුරුදු 7 8 ඊට පස්සේ 12 11 12 13 14 ඒගොල්ලොත් එක්ක මම වැඩ කරලා නැහැ. එතනින් පස්සේ මම මූව් වුණා සියටල් වලට. එතන ඉන්දියන් ඕන කෙනෙක් අයිතිකාරයා. එතන සියටල් තන්ඩර්බෝල්ට්ස් කියලා ටීම් එකක් තියෙනවා මේ මේජර් ලීග් ටීම් එකක්. ඒ ටීම් එක එතන මම ගියා ළමයි 250ක් විතර ඉන්නවා. ඒ 250ත් එක්ක මම ඉතින් මම තමයි හෙඩ් කෝච්. මට තව හිටිය ඇසිස්ටන්ට් කෝචස්ලා. ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මට. මොකද මේ එතන 250න් ළමයි ඒජ් එක තිබ්බ ළමයි අවුරුදු 6 ඉඳලා අවුරුදු 14 වෙනකම්. ඉතින් මම එහෙ කරපු දෙයක් තමයි කරිකියුලම් එකක් හැදුවා හැම ඒජ් ගෲප් එකටම. ඒකට ප්ලේයර් ඇසෙස්මන්ට් එක කරා. ඒ ඔක්කොම කරලා ඉතින් ඉන්නකොට හිතුණා පොඩි විවේකයක් ගන්න නැවතවර ලංකාවට එන්න ඕනි කියලා. දැන් සංසන්දනය කරනකොට ඇමරිකාවේ තියෙන තැනයි අපේ ලංකාවේ තියෙන තැනයි ඔය ක්‍රීඩාවෙන් අයියට ලොකු වෙනසක් දැනෙනවා ඇති. අපේ ලංකාවේ සමහර ඒවා හැදෙන්නත් ඕනේ කියලා හිතනවා ඇති. ඒ අත්දැකීම් ලංකාවට ගේන්න ඕනේ කියලාත් හිතනවා ඇති. එහෙම දැකපු ලොකුම වෙනස්කම් මොනවද? තාමත් අපේ ලංකාව ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවත් ඇමරිකාවට හුඟක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි මේ වෙනකොට ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම ජනප්‍රියයි. විශේෂයෙන් මේ සබ් කොන්ටිනන්ට් එකේ ගිය ඒ පේරන්ට්ස්ලා. ඒගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩා කරපු විශේෂයෙන් ඉන්දියානුවන්, පාකිස්තානුවන්, ඇෆ්ගනිස්තාන ඒගොල්ලෝ තමන්ගේ දරුවන්ව මේ ක්‍රීඩාවට යොමු කරනවා. දූ දරුවන්. ඉතින් හැම තැනම ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. දැන් මගේ සියටල් වලත් තියෙනවා. ඒ ප්‍රාන්තේ තියෙනවා ඇකඩමි එක 5ක් 6ක් විතර. ළමයි 250 300 ඒ වගේ තමයි ඒ ක්‍රීඩාව. ඉතින් එච්චරට පොපියුලර් ගේම් එක. ඉතින් හුඟක් කට්ටිය මේ වෙනකොට තරුණ පිරිස් හුඟක් කට්ටිය මේ ගේම් එක පටන් ගන්නවා ක්‍රිකට් ගහන්න. තාම ඇමරිකානුවන් අතරට ගිහිල්ලා නැහැ. මොකද ඉස්කෝල වල තාම ක්‍රිකට් එක
ප්‍රචලිත නැහැ. හැබැයි හුඟක් තැන්වල මේ ප්‍රයිවට් ඇකඩමි තමයි පාත්වය එක තියෙන ඇමරිකාවට ක්‍රීඩා කරන්නේ. ඒකින්දා ඒ පළාත්වල තියෙනවා අnder U11 ටූර්නමන්ට්ස් U13 15 කියලා ටූර්නමන්ට්ස් තියෙනවා. ඒවා ඇමරිකන් ක්‍රිකට් බෝඩ් එකෙන් මේ ඕගනයිස් කරන ඒවා. ඉතින් ඒවා ඉතාමත් හොඳ මට්ටමක යනවා. හැබැයි ඉතින් කොහෙද ගියත් දේශපාලනේ තියෙනවානේ. ඔව්. නැති දෙයක් නැහැ. ඉතින් ඒකින්ද ඒවා ඒ දේශපාලනේ පොඩ්ඩක් ඉස්සරහට ආවම ක්‍රීඩා පොඩ්ඩක් පස්සට යනවා. දැන් අර අයියා කියවනේ අතර මේ ඇමරිකානුවන් අතරේ දැන් ගොඩක් ඉන්නවා. ඉන්දියාවෙන් ආපු, පාකිස්තානෙන් ආපු, ලංකාවෙන් ආපු අයත් ඉන්නවා. අපි දන්නවා ලංකාවේ ක්‍රීඩකින් පවා මේ සෙල්ලම් කරනවා. ඕක තර්ජනයක් වෙන එකක් නැද්ද ඉස්සරහට යනකොට? ඒ කියන්නේ දැන් මේ අපි ඉන්දියාව, පාකිස්තානය, ලංකාව, එතකොට බංග්ලාදේශ, ඇෆ්ගනිස්තාන් මේ ආසියාතික රටවල් අතරට ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, සවුත් ඇෆ්‍රිකා ඉන්නවා. හැබැයි අනාගතයේදී ඒකට අපිට ටීම් එකක් දැක ගන්න පුළුවන් වේද ඔය යන විදිහට නිකන් ඉන්දියානුවන්ගෙන්, පාකිස්තානුවන්ගෙන් එහෙම හැදිච්ච ඇමරිකානු කණ්ඩායමක් ඉදිරියේදී ඉන්නත් බැරි කමක් නැහැ නේද? දැනටමත් ඉතාමත් තරගකාරී කණ්ඩායමක් ඉන්නවා. කම්පිටිටිව් ක්‍රිකට් ගහනවා ඒ. හැබැයි තාම ෆැසිලිටි එක කියන එක හැම පැත්තටම නැහැ. ඒ කියන්නේ ක්‍රීඩාව එහෙ තියෙන සොකර්, එහෙ තියෙන ෆුට්බෝල් ක්‍රීඩාව, ඊට පස්සේ ටෙනිස් ඊගාවට ඒගොල්ලන්ගේ අනිත් ඇමරිකන් ක්‍රීඩාවල් තමයි තාම උඩ තියෙන්නේ. ඉතින් ඒකට ක්‍රීඩාව අපි ඉන්දියානුවන්, පාකිස්තානුවන් ඒ අතරේ ක්‍රීඩා ප්‍රචලිතයි. හරි ජනප්‍රියයි. ඒගොල්ලෝ ක්‍රීඩා කරනවා. ග්‍රවුන්ඩ්ස් තියෙනවා, ටර්ෆ් එකක් තියෙනවා. සමහර තැන්වල හොඳ ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඉතින් ඒවා දැන් ටික ඉම්ප්‍රූව් වෙනවා. යම්කිසි අත අවුරුදු 5ක් මේක දිගටම කරගෙන යනකොට හොඳ කණ්ඩායමක් ඉඳී. මොකද මට හිතෙනවා ඉස්සෙල්ලා මේගොල්ලෝ දැන් නම් T20 50 ගහන්නේ. තව ඉස්සරහට ටෙස්ට් ක්‍රිකට් ගහන්න උනත් බැරි කමක් නැහැ. මොකද ඒ ක්‍රිකට් ගහන ඒගොල්ලෝ ඉතාමත් ඌමනාවක් තියෙනවා මේ ටෙස්ට් ක්‍රිකට් ගහන්නත්. ඒ හින්දා ඒගොල්ලෝ ඒ සිස්ටම්ස් යනවා හරියට. ඉතින් ඒවා කල්පනාකරණය කිරීම තමයි වැදගත් වෙන්නේ ඒ ඉන්න නිලධාරීන්ට. ඒගොල්ලෝ දේශපාලනය කරන්න ගියොත් ඉතින් වෙන්නේ ඒවා තවදුරටත් පස්සට. මොකද ඉතාමත් දක්ෂ මම දැක්කා හැම ප්‍රාන්තයකම මම ඒ ටූර්නමන්ට්ස් වලට ගියාම ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ කියන්නේ අපිට තරගකාරී භාවයක් දෙන්න පුළුවන් ක්‍රීඩකයෝ ඇමරිකාවේ ඉන්න, විශේෂයෙන් ඉන්දියානුවන්. ඉතින් ඒගොල්ලන් ඇගේ ක්‍රිකට් තියෙනවානේ. සහ ආසාවක් තියෙනවානේ නේ. ආසාවක් තියෙනවා. දෙමාපියන්ගේ ආසාවක් තියෙනවානේ. දෙමාපියන්ගේ ආසාව තමයි ඉතාමත් වැඩි. දෙමාපියෝ ගෙනල්ලා ළමයාව එතනට දානවා. ඉතින් ළමයොත් ළමයිත් විශේෂයෙන් ඉන්දියාව ක්‍රීඩා කරනවා බලනවා. අද තියෙන ඉන්දියාවේ තියෙන තත්ත්වය බැලුවාම ඒගොල්ලෝ හුඟක් ෆලෝ කරන ඉන්දියන් ක්‍රිකට්. ඉතින් ඒගොල්ලන්ටත් ඕනේ මොකද හුඟක් තාත්තලා ඉන්දියාවේ ක්‍රීඩා කරපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ දරුවෝත් කොහොම හරි මේ ක්‍රීඩාවට යොමු කරන්න. දැන් ඇමරිකාවෙන් ආවට පස්සේ අපි දැක්ක එකපාරට ලංකාවට එන්න කලින් ගියා මැලේසියාවට. අවුරුදු 30ක් අපේ 96 වර්ල්ඩ් කප් එක දිනලා මේ අවුරුද්දට අවුරුදු 30ක් අපි හරි අභිමාණයෙන් කතා කරන මේ ජයග්‍රහණයක් ඒක ශ්‍රී ලාංකික කියන්නේ හැමෝම. ඉතින් අපිට නිකන් අද ඊයේ වගේ හිතෙනවා මේ 96 වර්ල්ඩ් කප් එක වීල්ස් වර්ල්ඩ් කප් එක අපිට මැවිලා පේනවා. අපි මෙහෙම කතා කරනකොට අපිට මැවිලා පේනවා. කොහොමද පරණ යාළුවෝ කට්ටිය අවුරුදු 30කට පස්සේ ආයෙ වෙන රටක එකතු වෙලා මැච් එකක් ගැහුවා? කොහොමද ඒ අත්දැකීම? අපි දැක්කා වීඩියෝස් එකෙන් අපි දැක්කා. කොහොමද ඒ අත්දැකීම? හමුවෙම ඉතාමත් මම ඉතාමත් මගේ වටිනාම ජීවිතේ වටිනාම අවස්ථාවක් තමයි මේ අපි මේ හමු වීම. අවුරුදු ගානකට පස්සේ අපි එක පිරිසක් 14 දෙනාගෙන් 11 දෙනා හම්බ වුණේ. මුරලි, ප්‍රමෝයි, ධර්මසේන හිටියේ නෑ. ඒ තුන් දෙනාට තිබ්බ කමිට්මන්ට්ස් වගේක්. ඒ හින්දා ආවේ නෑ. අනිත් 11 දෙනා හම්බ වුණා. ඉතින් පරණ යටගේ කතාවල් අපි රෑ නිදාගත්තේ නෑ. දවස් දෙකක් විතර අපි හිටියා. ඉතින් නිදාගන්න නැතුව අපි ගහපු ක්‍රිකට් වල කරපු දේවල්, ඔය එක ටුවර්ස් වල අපි කරපු දේවල් ගැන ඉතින් මතකාවර්ජනයක් කරා. ඒක අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් කොහොමත් යාළුවෝ කට්ටියක් එහෙම හම්බෙනකොට එහෙම තමයි. මේක අවුරුදු 30කට පස්සේ අවුරුදු 30ක කතා තියෙනවා. ඊට කලින් කතා තියෙනවා. කොච්චර ගොඩක් කතාවක් තියෙන්න ඇද්ද කියලා. දැන් අයියත් එක්ක මෙහෙම කතා බහකදී මේක අහන්න ඕන 96ට යන්න ඕන පොඩි හරිද අපි මේ කතාව ඕන තරම් අහලා තියෙනවා. දැන් 96 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් මැච් එකේදී බලාපොරොත්තු වෙච්ච නැති විදිහට සනත් අයියයි කළු අයියයි මුලින්ම අවුට් වෙනවානේ අඩු ලකුණු සංඛ්‍යාවකට. බය හිතුනේ නැද්ද මේච්චර දුර ඇවිල්ලා මේ වර්ල්ඩ් කප් එක අපිට හම්බෙන්නේ නැතුව තියෙයි කියලා? නෑ අපේ සැලසුම් ඉතාමත්
හොඳට තිබ්බා. විශේෂයෙන් අපි ගැන කතා කරා. ටීම් මීටින් වල එහෙම අපි කතා කරේ. අපිට මොකද ඒ දෙන්නට දීලා තිබ්බා ෆ්‍රී හෑන්ඩ් එකක් ගිහිල්ලා බෝලට ගහන්න. අවුට් වලට බය වෙන්න එපා. ප්ලේස් එක ෂුවර් කියන එක. ඉතින් එහෙම දෙයක් තමයි අර්ජුන අයියා සහ කල්පනාකරණය කරන කට්ටිය මැනේජර්ස්ලා කිව්වේ. ඉතින් අපි දන්නවා එහෙම ගහනකොට මොන වෙලාවක අවස්ථාවක හරි අවුට් වෙන chance එකක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ අපේ එක්ස්පීරියන්ස් ඒ වෙලාව. අපි එක්ස්පීරියන්ස් ඉනෆ් අපි දන්නවා එහෙම සිටුේෂන් එකක් ආවහම අපි කොහොමද හැන්ඩල් කරන්න කියලා. ඒ ස්කිල් එක නෙමෙයි. ඒ නොලෙජ් එක. ඒක තමයි හරියම වැදගත්. ස්කිල් එක තියෙන්නේ මැදට ගියාම සිටුේෂන් එක බලලා ගන්න. හැබැයි නොලෙජ් එකෙන් තමයි අපි සිටුේෂන් එකක් ආවහම ප්‍රෙෂර් එක ගන්න නැතුව ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්නේ නොලෙජ් එක ඕන. නැත්නම් අපි පැනික් වුණා නම් අපිට ඒ සිටුේෂන් එක හැන්ඩල් කරන්න බෑ. ඉතින් අද හුඟක් මට පේන්නේ අද ක්‍රිකට් වල අපි පස්සට යන්න හේතුව තමයි අපේ ස්කිල් එක අපි හරියම බ්ලෙස්ඩ්. අපේ රට ඕන තැනකින් ඕන ප්ලේයර් කෙනෙක් ගත්තොත් එයාට ලංකාවට ක්‍රීඩා කරන්න පුළුවන් එච්චර ටැලන්ට් ස්කිල් එකක් තියෙනවා. හැබැයි අපිට නොලෙජ් එක කියන එක තමයි අඩු තරගයක් දිනන්න ඕනේ නොලෙජ් එක. ඒ කියන්නේ ඉන්ටෙලිජන්ස්. ඒක නැතිකම තමයි අපිට හුඟක් මැචස් වත් දකින්න නැති ළඟටම ඇවිල්ලා පරදින. එහෙම වෙනවා. මට මේ අහන්න මිතුර මම දැන් මේ කල්පනා කරේ මේක අහනවාද අහන්න නැද්ද නැතෝ ඉන්නවද කියලා. කැමතිද කියන්නේ අර 96 වර්ල්ඩ් කප් එක කාලේ යාළුවෝ අතර කතා වෙච්ච එක අමතක නොවන සිදුවීමක් එහෙම අර පොඩි හිදායන එකක් යාළුවෝ අතර වෙච්ච එහෙම කතා බහක් එහෙම මතක නැද්ද? මෙයාට මෙහෙම දෙයක් වුණා මෙයාට මෙහෙම දෙයක් වුණා කියලා එහෙම සිද්ධියක්? 96 ඉතින් අපි ෆයිනල් එක වෙලාවේ මගේ යාළුවෝ දෙන්නෙක් ආවා ඉංගලන්තේ ඉඳන්. ඒ දෙන්නට ඇඳවල දෙක දීලා මම ඒ කාලේ මේ සිංගල් රූම්ස් නේ අපි ෂෙයා කරනවා. ඉතින් මයි ධර්මසේන හිටියේ අපි දෙන්නට ඇඳවල දෙක දීලා බිම්බුදිය ගත්තා. ඊගවට දැන් හොඳම වැඩි උනේ මේ තරගයේ ජයග්‍රහණය කරලා අපි දැන් පොඩි කෝස්ටර් බස් එකේ තමයි දැන් අපි හොටෙල් එකට යන්නේ. ඒකට මම හිටියේ ජම්ප් සීට් එකේ. ජම්ප් සීට් එකේදී මගේ පිටිපස්සේ සීට් එකේ හිටියේ රොෂාන්. ඉතින් රොෂාන් මම හරි යාළුවයි. ඉතින් දැන් අපි සිද්දු කියනවා මේක ඇතුලේ රටේ ජාති කියනවා. ඉතින් මට රොෂාන් මෙහෙම කළා ඇඟිල්ලෙන් ඇනලා කිව්වා මම මහා කියලා මම මෙහෙම හැල්ලා හසි මේක තමයි අපේ පටන් ගැනීම සහ අවසානය. පටන් ගැනීම සහ අවසානය. පන්දන්න රොෂාන්ට කොහොම තේරුණාද කියලා ඒ වෙලාවේ ඒක. රොෂාන්ට ඒක තේරුණා මේක තමයි කිව්වා පටන් ගැනීම සහ අපේ ක්‍රිකට් වල පටන් ගැනීම සහ අවසානය මේක තමයි. මේක තමයි. ගොඩාක් මොකද මේ ලෙජන්ඩ්ස්ලා මේ ඔක්කොම ඒ ටීම් එකේ හිටපු ඔක්කොම ලෙජන්ඩ්ස්ලා අපි හරිම ගෞරව කරනවා. දැන් මම මෙතන මෙහෙම හරිම ආඩම්බරෙන් තමයි මෙහෙම මේ හෂාන් අය ඉස්සර මෙහෙම ඉඳගෙනත් මෙහෙම කතා කරන්නේ. මොකද අර ටීවී එකෙන් දැකපු දැවැන්තයෝ අපේ ලංකාවේ ජයග්‍රහණයට අරන් ගිය දැවැන්තයෙක් ඉස්සරහ මෙහෙම වාඩි වෙලා ඉන්නවා කියන එකෙන් මගේ පෞද්ගලික වාසනාවක් විදිහට මම සලකන්නේ. දැන් ක්‍රිකට් ගැන කතා කරනකොට අයියාගේ වයිෆ් ආදරණීය බිරිඳ අප්සාරියක්වත් කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වල ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්. හැබැයි අපි දන්නවා අයියත් එහෙම තමයි. කාන්තා ක්‍රිකට් මේ වගේ තැනකට එන්න අයියත් ගොඩක් ලොකු කැපකිරීම් කරලා තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි ගොඩක් ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි මම කැමති ඒක දැනගන්න. හෂාන් තිලකරත්න මේ අපේ ලංකාවේ කාන්තා ක්‍රිකට් වලට මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා. ඔව් කාන්තා ක්‍රිකට් එක මට බාර දුන්නාම එච්චර හොඳ තැනක නෙමෙයි තිබුණේ. හැබැයි ඇත්තට මට හොඳ ටීම් එකක් හිටියා. ලංකා ඩිසිල්වා දෙනුක් කෙට්ටිආරච්චි මගේ ඇන්ලයිසර් හිටියා. ඒ වගේම බොහොම කැපකිරීමක් කරා අපි සමහර දාට උදේ 9ට පටන් ගත්තාම රෑ 7:00 ට්‍රේන් කරා. එහෙම ට්‍රේන් කරේ විශේෂයෙන් අපි ඔය එක දවසකට අපි ඩිසිප්ලින්ස් 4-5ක් ප්‍රැක්ටිස් කරනවා. ඔය එක බැට්ස්මන් කෙනෙක් බැට් කරන බෝල 400ක් විතර. මොකද මට ඕනකමක් තිබ්බා මේ ඉන්න කණ්ඩායම වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහට ට්‍රේන් කරන්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ හිටපු ෆිසියෝ ට්‍රේනර් කෙනෙක් හිටියා අපි දර්ශන විරසිංහ කියලා. ඒගොල්ලෝ පුදුම විදිහට ඒගොල්ලන්ගේ ෆිට් මට මොකද එහෙම ජයග්‍රහණය කරන ස්කිල් එකට විතරක් බෑ. තෙලිනේ අරකට ෆිට්නස් තියෙනවා. අපිට මම ගන්නකොට දැක්ක දෙයක් තමයි අපේ ෆිට්නස් ලෙවල්ස් හුඟක් පල්ලෙහා තිබ්බේ. ඉතින් ෆිට්නස් ලෙවල්ස් අපි කොන්සන්ට්‍රේට් කරා පළවෙනි මාසෙ දෙක. ඒක හොඳටම ආවා. ඊට පස්සේ අපි ස්කිල් එක ප්‍රැක්ටිස් කරා. අපි එහෙම යනකොට මම දැක්කා ඒගොල්ලන්ට තේරුණා ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් එකක් ආවා අපිට ඕනම කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ මම පැල තවාන මම හොඳට හොර ටික දාලා පැල ටික හොඳට හදාගෙන
හොඳට පැලවේගෙන ආවා. අමාරුම දේත් කළා තියෙන්නේ එතකොට. හැබැයි ඉතින් මෙහෙමයි. ඒක මම එන්ජොයි කරා හේතුව ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා මට. විමෙන්ස් ක්‍රිකට් එක ඇවිල්ලා මෙන්ස් ක්‍රිකට් එක වගේ නෙමෙයි. ඒක විශ්වාසය කියන එක ඒ දරුවන් අතරේ ඒ ක්‍රීඩකයන් අතරේ ගොඩ නැගුවේ නැත්තම් ඒගොල්ලෝ ඕපන් අප් වෙන්නේ නැහැ ඔයාට. මෙන්ස් ක්‍රිකට් එකේ එහෙම නෙමෙයි. මෙන්ස් ක්‍රිකට් එක අන්ඩර් 19 එක මම කරලා තියෙනවා. මෙන්ස් ක්‍රිකට් එකේ ඔයාට පුළුවන් ටිකක් තදට ඉන්න, ටිකක් සැර පරුෂ විදියට ඉන්න. හැබැයි මෙතන එහෙම ඉන්න අමාරුයි. එහෙනම් ටිකක් අමාරු මෙන්ස් ක්‍රිකට් හදන්නද විමෙන්ස් ක්‍රිකට් හදන්නද? පාලනය කරන එක සම්බන්ධයෙන්. විමෙන්ස් ක්‍රිකට් එක පාලනය කරන්න අමාරුයි. ඒකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද ඒවා පාලනය කරන්න ඕනේ ඒවා යම් නෙට්වර්ක් හැදිලා තියෙන අපි එනකොට. ඒවා නෙට්වර්ක් එක පුළුවන් තරම් සමතියටපත් කරලා ඒවා කන්ට්‍රෝල් කරන ගමන් ඒගොල්ලන්ගේ හැඟීම් වලට බාධා නොවන විදියට වැඩ කරනවා. මම ඔය කෝචින් වලට අමතරව මම රෝල්ස් කීපයක් රැකපෑවා. තාත්තා කෙනෙක් හැටියට, සහෝදරයෙක් වගේ, යාළුවෙක් හැටියට. එහෙම වුණාම ඒගොල්ලෝ හුඟා පර්සනල් දේවල් වල ඔයාට කියනවා. ඒ தත්ත්වයට ගොඩනගුවා මාස 5ක් 6ක් යනවා ඒක தත්ත්වයට එන්න ඔයාට. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මට බංග්ලාදේශවලත් මට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඊට පස්සේ තමයි ඕපන් අප් වෙලා. ඊට පස්සේ හරි ලේසි ඒගොල්ලොත් එක වැඩ කරන්නේ. ඉතින් ඕ තත්ත්වයට මම ගෙනාවට පස්සේ අපි අවුරුදු 8කට හරි 12කට පස්සේ අපි ආවා ෆයිනල් එකට මේ බංග්ලාදේශ ඒෂියා කප් එකේ. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා මම කෝච් කෙනෙක් හැටියට ඉස්සරහට යනවා නම් මට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් ඕනේ. ඒක හින්දා මට හම්බුණා මට ඔෆර් එකක් ආවා බංග්ලාදේශ ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න. ඒ විමෙන්ස් ක්‍රිකට් එක බාර ගන්න කියලා. එතකොට මම මේක බාර දීලා මම බංග්ලාදේශ ක්‍රිකට් බාරගත්තා. එතකොට බංග්ලාදේශ ඉතින් ලංකාවට හුඟා පස්සේ. ඉතින් දැන් අද වෙනකොට ඒ තවානත් මං හැදලා ලංකාවෙත් තවානක් දාලා තියෙනවා බංග්ලාදේශවලත්. ඔය ඒ තවාන බාර ගන්න කෙනා ඒ තවානේ තියෙන මල් ටික නෙලා ගත්තට කමක් නැහැ. ඒ ආයමත් එක පොර දාලා ඒ තවාන ඉදිරියටත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. නැත්නම් මල් කඩ කඩ හිටියොත් එහෙම හරියන්නේ නැහැ පොර දාන්න නැතුව. මොකද නැත්නම් ඒක එතකොට ඒකේ සවාන් හදලා ඊට පස්සේ විනාශ කරලා දැම්මට පස්සේ තව කෙනෙක්ටත් කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. නෑ මං හිතන්නේ ඒකේ හොඳ මේ පණිවිඩයක් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් තියෙනවා ක්‍රිකට් පරිවර්තන කමිටුවක්. පොඩි කාලයකට හරි මේ ක්‍රිකට් පරිවර්තන කමිටුවක්. ඒ පරිවර්තන කමිටුව පත් කරපු ගැන අයියාගේ අදහස මොකද්ද? ඇත්තටම මම සුබවාදීව දකිනවා ඒක. විශේෂයෙන් අපේ අන්තිම කාලේ ක්‍රීඩාවජය බැලුවාම අපි හැමදේම පිළිගන්න ඕන දෙයක් තමයි යම්කිසි පසුබැසීමක් තිබ්බා. 2014 මම සිලෙක්ට් කෙනෙක් හැටියට ඉන්නකොට අපි වර්ල්ඩ් කප් එක දිනනකොට මම සිලෙක්ට් කෙනෙක්. ඊට පස්සේ එතන ඉඳලා අපි අද බැලුවම 2015 ඉඳලා සංගම හැලලා රිටයර් වුණාට පස්සේ අද බැලුවම අපේ ලොකු පසුබැසීමක් තියෙනවා. ක්වොලිෆයර්ස් ගහන්න වෙලා තියෙනවා. ඉතින් අපි වගේ රටක් වර්ල්ඩ් කප් එකක් දෙකක් දිනපු රටක් ෆයිනල් 3-4 පාරක් ආපු රටක් එහෙම තත්තර වැටීම ගැන ඉතින් අපි හැම කෙනාම ක්‍රිකට් ක්‍රීඩකයෝ හැටියට අපි කනගාටුවෙන් හිටියේ. ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයෝ හැටියට. ප්‍රේක්ෂකයෝත් මොකද අපිට සිනා වෙන්න පුළුවන්. අපිට එකම දේ තමයි මේ ක්‍රීඩාව. හුඟා බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒක අපි දකිනවා එන්න පිටිපස්සට යනවා. මේ පරිවර්තන කමිටුවේ ඉන්න ක්‍රීඩකයෝ ඒගොල්ලන් ලොකු උමනාවක් තියෙනවා. අපි කතා කරලා තියෙනවා මේ ක්‍රීඩාව ගොඩනගන්න. ඉතින් මේක හොඳ අවස්ථාවක්. මම හිතනවා මුද ව්‍යවස්ථාවක් ගෙන ඉදිරියට ඒ ව්‍යවස්ථාව තුළ මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩා කරපු අයටත් ඒකට එන අවස්ථාවක් තියෙයි. මොකද අපි හැම කෙනාගේම අදහස් වෙනස්. ඒ වෙනස් අදහස් වලට අවස්ථාවක් දෙන්න ඕන හැම කෙනාම. ඒකට ගරු කරන්න. මොකද අපි මට ආසයි මැරෙන්න ඉස්සෙල්ලා තව වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න බලන්න. අපි හැමෝම ආසයි ඒකට. ඒකට ඉඩ පහසුකම් දෙන්න ඕනේ මේ ක්‍රීඩාව කරපු අය. මොකද අපි ක්‍රීඩාව කරපු අය අපිට දැනුමක් තියෙනවා. නොලෙජ් එකක් තියෙන ඒක අපිට ෂෙයා කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි මං විතරක් නෙමෙයි. හුඟක් මට වැඩි වෙනස් අදහස් තියෙන හැම හුඟක් කට්ටිය ඉන්නවා මේ ක්‍රීඩා කරපු අය. ඒගොල්ලන්ටත් අහුම්කම් දීමක් අවශ්‍යයි. දැන් මේ ව්‍යවස්ථාවකුත් එනවනේ. මේ ව්‍යවස්ථාව එන එක ගැනත් අයියා සතුටින් ඉන්නේ කියන්නේ මේ ව්‍යවස්ථාව එන එක හොඳයි. ඇත්තටම හොඳයි. ව්‍යවස්ථාවක් එන්න ඕනේ. මොකද අපි පරණ දේවල් හුඟක් පරණ ව්‍යවස්ථාවේ තිබ්බා. ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීම හොඳයි. අලුත් ඡන්ද ප්‍රමාණය වැඩි කියලා අපි හැම කෙනාම දන්නවා. ඒකෙන් හුඟක් ක්‍රීඩා පස්සට ගියා කියලා දන්නවා. මම ගහන කාලේ ටීම්ස් 10 12 තිබ්බේ. ඊට පස්සේ ටීම් 26කට දක්වා වැඩි වුණා. ඒකෙන් ක්‍රීඩා ඩයිලූට් වුණා. ඉතින් මම හිතනවා ඒ වගේ තමයි අපිට ඉස්සරහට යනවා නම් මේ පාසල් ක්‍රීඩාව අපිට හදන්න ඕනේ. ක්ලබ් ක්‍රිකට් හදන්න ඕනේ. ඒ ඊළඟට අපි හදන්න ඕනේ විකට්ස්. අපි ගහන තන්නිලි.
ඉතින් මොකද වර්ල්ඩ් ක්‍රිකට් එකේ තියෙන ඩිමාන්ඩ් සඳුරා ගැනීම ඉතාමත් අවශ්‍යයි. දැන් අපි ක්‍රිකට් ගහුවට වැඩිය හුඟක් මේ ගේම් එක වෙනස්. දවසින් දවස මේ ගේම් එක මූව් වෙනවා. එතකොට මේ මූව් වෙන ගේම් එකත් එක්ක අපේ නොලෙජ් එකත් අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි එකම දේ කරන්න ගියොත් අපි හුඟක් පස්සට යනවා. අනිත් රටවල් ඉස්සරහට යනවා. ඔව්. දැන් පරිවර්තන කමිටුවක් පත් කළා, ව්‍යවස්ථාව වෙනස් කළා. ඔක්කොම පහසුකමුත් ක්‍රීඩකයන්ට දුන්නට ක්‍රීඩකයන් තමන්ම වෙනස් කරගත්තේ නැත්නම් මේ ක්‍රීඩාවත් කරගෙන යන්න බෑනේ. ක්‍රීඩකයන් අතේ අනිවාර්යයෙන්ම වගකීමක් තියෙනවා නේද? ඇත්තටම ඒක ලොකු වගකීමක් තියෙනවා. මොකද අපිට ඒ පසුබිම ඒ වටපිටාව හදලා දෙන්න ඕනේ ක්‍රීඩකයන්ට. අපි එක පාටම උදේ නැගිටලා වර්ල්ඩ් කප් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් ඒක නම් කවදාකවත් වෙන්නේ නැති වැඩක්. අද වුණත් ඔය ස්ට්‍රක්චරල් චේන්ජස් කරොත් මේ බනින්න එපා එක පාටම වර්ල්ඩ් කප් එකක් ජයග්‍රහණය කරන්න ඊළඟ ඒක ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ ප්‍රොසෙස් එක යන්න අපි දැනගන්න ඕනේ පරිපාලක හැටියට වටපිටාව හදලා දෙන්න. හදලා දීලා ඒගොල්ලන්ව තල්ලු කරන්න එතනට යන. ඒ වගේම කම්පිටිෂන් එක හදන්න ඕනේ. එහෙම වුණොත් අපිට වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න බැරි වෙන එකක් නෑ. මොකද අපිට දක්ෂතාවය තියෙනවා. අපි ක්ලබ් ක්‍රිකට් එක කම්පිටිෂන් ලෙවල් එක හැදුවොත් ස්කූල් ක්‍රිකට් එකේ තියෙන අඩුපාඩු බලලා ඒකට උදව් කරත් මොකද අපේ හදවත තමයි මේ ස්කූල් ක්‍රිකට් එක. අපි ඒක හදාගන්න පුළුවන් නම් අපිට එතනින් එහාට ප්ලේයර්ස්ලා අපිට එනවා. මොකද අපි මම ලංකාවට ක්‍රීඩා කරේ මම ඉස්කෝලේ ඉන්න කාලේ. මම විතරක් නෙමෙයි හුඟක් කට්ටිය. ඒ කියන්නේ අපි ස්කූල් ක්‍රිකට් එක කොච්චර ලෙවල් එකට තිබ්බද කියලා හිතා ගන්න ඒ කාලේ. ඔව්. එතකොට ඒ ලෙවල් එක අදත් තියෙනවා නේද? අර්ජුනයට ගහන්න පුළුවන් නම් ඒ කාලේ. අරවින්දට ගහන්න පුළුවන්, රොෂාන් මහනාමට ගහන්න පුළුවන්, රොෂාන් ජුරම්පතිට ගහන්න පුළුවන්, ගුරුසිංහට ගහන්න පුළුවන්. ලංකාවේ යංගස් ටෙස්ට් ක්‍රිකටර් සංජීව වීරසිංහ අවුරුදු 17 ලංකාව ක්‍රීඩා කරනවා. ඒක හිතන්නේ සචිනී ඔය කම්පිටිෂන් ලෙවල් එක මොනවයි කම්පිටිෂන් ලෙවල් එක ඒ කාලේ තිබ්බද කියලා. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පාසල් ක්‍රිකට් දියුණු වෙන්නේ නැත්නම් හරියන්නේ නැහැ වැඩේ. ඒ කියන්නේ අපි කවදාකවත් කතා කරන්නේ නැහැ. අපි පිටිපස්ස හොයලා බලන්නේ නැහැ. අපි බලන්නේ පරදින්නේ. ඒකට කොහෙන් හරි කෝචස් ටිකක් ගෙනල්ලා මේක දුවන්න බලනවා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. මේ පාසල් ක්‍රිකට් ඒ හැම දෙයක්ම දිනුනොත් තමයි අපිට ආපහු මෙහෙම හොඳ ක්‍රිකට් එකක් බලලා වර්ල්ඩ් කප් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. මේ ඕස්ට්‍රේලියාවත් එක්ක තිබ්බ මැච් එකකදී මේ සිද්ධිය මම හිතන්නේ මතක ඇති. මං හිතනවා අර්ජුන අයියට කැම්ප් එකක් එනවා. අයියා තමයි ඉන්නේ අනිත් අන්තේ බැට් කරන. අයියයි අර්ජුන අයියයි තමයි ඉන්නේ බැට් කරන්න. කැම්ප් එකක් එනවා. එතකොට අර්ජුන අයියා රනර් කෙනෙක් ඉල්ලනවා. සනත් ජයසූරිය අයියා ඉන්නවා බවුන්ඩරි ලයින් එකේ. ඕස්ට්‍රේලියාවෙන් එකට ආගියු කරනවා නෑ ඒක බෑ එහෙම කියලා. හැබැයි නීතිය හැටියටම කතා කරලා කොහොම හරි සනත් ජයසූරියව ගෙන්න ගන්නවා. ඒ සිද්ධිය අපි චුට්ටක් මතක් කරමු. මොකද එතන උනේ? කොහොමත් ඒ කාලේ රූල් එකක් තිබ්බා ඔක්කට පාදේ අමාරුවක් තියෙනවා රණ කෙනෙක් ගන්න පුළුවන් කියලා. දැන් ඒ රූල් එක අයින් කරලා තියෙනවා. දැන් එහෙම එකක් නෑ. අර්ජුන හින්දම තමයි අයින් කරලා දෙන්නේ. දැන් ඉස්සර අර්ජුන අපි කොහොමත් ඒගොල්ලන්ට මේක තිබ්බ පොඩි පුරුද්දක් තිබ්බ අර්ජුන අය 40ක් 30 40ක් ගහගෙන එනකොට රණ ගන්න එක සාමාන්‍ය සිද්ධියක්. දැන් අපිට මතකයි එහෙම එකක් නේ. ඉතින් ඕක ඉදත් මම හැපෙත් අර්ජුන අයියා ටිකක් ගහලා එනකොට මේ මැච් එක ජයග්‍රහණය කරන්න තිබ්බ මැච් එකක් අපේ. එනකොට අර්ජුන කිව්වා මට පොඩි කැම්ප් එකක් කරන් අපේ රණව ගින්න ගමු මචං කියලා. එතකොට මම පට පේනවා මේ පඩිපෙළ වලින් බෑගෙන එනවා සනා. මේක කිව්ව ගමන් ඉතින් ඔන්න හීලි කෑක් ගහලා ඉතින් මෙයාට මේ අන්ෆිට් මෙයාට දුවා ගන්න බෑ ඒකයි මේ රණ ගෙන්නන්නේ මෙයාට ඉන්ජරි එකක් නැහැ කියලා. දැන් අර්ජුන අයියා ලේසි පාසු මිනිස්සෙක් නෙවෙයිනේ අපි දන්නවනේ ඒක. අර්ජුන අයියා ඉතින් ඔන්න ඉතින් පොඩි කතාවක් ඇති වුණා එතන. කතාවක් ඇති වුණත් ඉතින් ඒ තියෙන රූල්ස් අනුව ඒ රණව දෙන්න ඕනේ. රණව දුන්නා. අන්තිමට අර බවුන්ඩරි ලයින් එකේ හිටපු සනත් ජයසූරියව ආපහු ගෙන්න ගත්තා. හැබැයි ඊට පස්සේ බෝලෙදි අර්ජුන අයියා අවුට් වෙනවා. ඔකේ දැන් කොන්සන්ට්‍රේෂන් එක පොඩ්ඩක් හිත මෙහෙට වුණාද දෝ කියලා මට සැකයක් තිබුණා. හැබැයි අතරදී ආගිවික දින්න. ආගිව ගන්න පුළුවන් මට මේ ක්‍රෑම්ප්ස් එනවා මට ඇවිදින්න බෑ මට යන්න බෑ කියන ඒවා මොකද ડોක්ටර් කෙනෙක් කියලා දැන් අද එහෙම නෙමෙයි අද ගන්න බෑනේ. ඒ රූල් එක මං හිතන්නේ ආවේ අර්ජුන පස්සේ. රූල්ස් වෙනස් කරපු ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටපු රටක් අපි එහෙම බලනකොට මේ කතා බහ නිමාවට පත් කරන්න ඕන මේකෙන් මා නිමාවට පත් කරන්න මම අයියකින් අහන්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න පුළුවන්ද? ඇත්තටම ඇයි බැරි අපිට ක්‍රීඩාව හදන්න පුළුවන් අපිට වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න පුළුවන් අපිට ඕනේ ස්ට්‍රක්චරල් චේන්ජස් මේ චේන්ජස් කරොත් අපිට ඉස්සරහට යන්න පුළුවන් මොකද මම ඉස්සර කිව්වා වගේ අපේ ක්‍රීඩකයෝ ඉතාම දක්ෂයි ඒගොල්ලන්ට ඕනේ හරි විදියට හරි මඟ පෙන්වම ගමින් ඒගොල්ලන්ව මැනේජ් කරන්න
කරන ගමන් ඒගොල්ලන්ගේ විනයත් හදාගෙන අපිට ඉස්සරහට හොඳ අනාගත ඉතාමත් සරුයි. වෙලා තියෙන අපිට අපි හරි ස්ට්‍රක්චරල් චේන්ජස් කරන්න ඕනේ. සචින එතකොට තමයි මේක අපිට ජයග්‍රහණය. අපිට නිකන් නැගිටලා මැච් එකක් දෙනවා එහෙම වෙන්නේ නැහැ මේවා. 96ත් එහෙමයි. 96ත් ඒ ජයග්‍රහණය බලන්න අපි ජයග්‍රහණත් එක්ක බලන්න හැම මැච් එකට බැලුවොත් හැම මැච් එකට බැලුවොත් ස්කිල් එකට වැඩි නොලෙජ් එකයි තමයි ඉස්සරහට ඇවිල්ලා මැචස් දිනන්නේ. සිටුේෂන් එක කන්ට්‍රෝල් කරපු විදිය. අරවින්ද ක්‍රීඩා කරන විදිය බලන්න. ඒ ෆයිනල් එකේ ගහපු ඉනිං එක බලන්න, සෙමි ෆයිනල් එකේ ගහපු ඉනිං එක බලන්න. ඒ වගේම අනිත් අය සපෝට් රෝල් ගහපු කට්ටිය බලන්න. ඒ හැම තැනම වට මත් දෙන්නේ දැනුවෙන් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම තමයි බලන්න අපි 7-8 දෙනා ඉස්කෝලේ කාලේ ඉඳලා එකට ක්‍රීඩා කරපු අය. එතකොට හිතන්න අවුරුදු 18 ඉඳලා අප කොච්චර කාල එකට ගහලා තියනවද ඉස්කෝලේ කාලේ ඉඳලා ලංකාවේ. එතකොට ඒ තියෙන බැඳීම්, ඒ විශ්වාසය, ආදරය තමයි ඒ ජයග්‍රහණයට හේතුව. මේ අරවින්ද අයගෙන කතා කරපු හින්දා ෆයිනල් එකේදී දැන් කඩලු දෙකක් දැවි අඩු ලකුණු සංඛ්‍යාවකට ඊළඟට එනවා අරවින්ද අයියා. මූණේ බයක් කියන එකක් ගෑවිලාවක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අරවින්ද අයියා එහෙමද? ඒ කියන්නේ ඕනම දෙයකට බය නැතුව ටිකක් සැර එක්කෙනෙක් නේ. එහෙමද? නෑ ඒ මූඩ් එකට බැස්සහම මෙයා ඒ මූඩ් එකට ආවහම මම දන්නවා 100ක් ගන්නවා කියලා. මම ඉස්කෝලේ කාලෙත් ඇත්තේ ක්‍රිකට් ගහලා තියෙනවා. එකට ගහනවා. ලංකාව අපි අතාමත් වාසනාවන්තයි. මමත් ක්‍රීඩකයට වාසනාවන්තයි. ඒ ස්කිල් එක අන්බිලියබල් ස්කිල්. ඒ ස්කිල් එක අරවින්දගේ ස්කිල් එක සනත් ජයසූරිය ස්කිල් එක කියන්නේ ඒගොල්ලෝ අරවින්ද ට්‍රේන් කරන්නේ නැහැ. ආයෙත් පොඩ ෂොට්ස් ටිකක් ගන්නවා. සනත් ට්‍රේන් කරන්නේ ඒ ලංකාවට බලපු මේ ඒගොල්ලෝ ගහනවා බලුවේ නැත්නම් වීඩියෝ එකක් දාලා බලන්න. ඒ දෙන්න වගේ දෙන්නෙක් අරවින්ද සහ සනත් වගේ දෙන්නෙක් තව අවුරුදු 100කටත් ලංකාවේ බිහි වෙන්නේ නැහැ. ඒක හරිම ආඩම්බරෙන් මම කියන්නේ මොකද ඒ ස්කිල් එක කාටවත් එන්නේ නැහැ. අපි හරි වාසනාවන්තයි ඒ ටීම් එකේ ගහන්න ලැබීම ගැන. එහෙම තමයි අය හිතන්නේ. අපි වාසනාවන්තයි හෂානයිල වගේ ක්‍රීඩකයන් ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගේන්න අපි දැකපු එක. අපි S2කින් දැකපු එක. එහෙනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අයියේ මට ආරාධනා කරාට. මොකද ඇමරිකාවෙන් ඉඳන් ආවට පස්සේ මම හිතන්නේ පළවෙනි ඉන්ටර්විව් එක මේක. හරිම ලොකු ගෞරවයක් ඒක මට. ඉතින් ඒ වෙනුවෙන් මම හිසතින් ආවේ නෑ ගෙදර. ෆ්‍රෙලා වෙතින අයියට තියෙන පොඩි ටැග් එකක්. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට. ඉතින් එහෙනම් අපිට තවස්තාවක් තියෙනවා ෆ්‍රෙලා මෙලදී ගන්න. දැන් වැරද්ද පොලේ තියෙනවා. මොකද ෆ්‍රෙලා ලංකාවට අවිලා තියෙන්නේ. අපි නම් තවත් වැඩසටහනකින් මුණ ගැහෙමු. අයබෝන් ඔබට. සචිනි සීලවර්ධන